ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ අද YouTube වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ඉන්නේ තෙමු shopping වීඩියෝ එකක්. ඉතින් මම ඕඩර් කරලා ගෙන්නපු බඩු වල රිවිව් එකක් තමයි මම දෙන්න හිතුවේ ඔයාලට. මොකද පහුගිය කාලේ මම දැක්කා තෙමු වලින් ඕඩර් කරපු බඩු ගැන විවිධ අදහස් පළ වෙලා තිබුණා. ඉතින් හොඳ නරක දෙකම ඒ අතර තිබුණා. ඉතින් මටත් ඕන වුණා ඒ නිසා මේ පාර මම ඕඩර් කරලා ගෙන ආපු ඕඩර් එක ඔයගොල්ලොත් එක්කම අන්පැක් කරලා බලන්න. ඉතින් ඇත්තටම කියන දා තෙමු එකේ තියෙන බඩු හොඳද ගණන් අඩුද එහෙම නැත්නම් මේ බඩු නරකද ඒ හැමදේම දැනගන්න මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම අද ගෙන ආපු වීඩියෝ එකේ බඩු ගැන ඔයාලට honest review එකක් අරගෙන එන්න. එන්නේ නම් මාත් එක්ක තෙනු ප්‍රොඩක්ට්ස් අන්පැක් කරන්න. ඉතින් පළවෙනියටම තියෙන මම අපේ බව්වට ඕඩර් කරපු මොයිස්චරයිසින් ක්‍රීම් එකක් එයාලගේ පොවලට එහෙම. ඉතින් මේක මම රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. මේක නම් ඉතින් ළමයි සිලිකන් බ්‍රෂ් එකක්. ඉතින් මේක රෙකමෙන්ඩ් එකක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා කොහොමද මේක ගැන. මේක නම් ස්කයිවික් කියන බ්‍රෑන්ඩ් එකෙන් එන පර්ෆියුම් ස්ටික් එකක්. මේක සුවඳයි. මේක ඇත්තටම ගොඩක් සුවඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක ලොන් ලාස්ටිං නැහැ. ලොන් ලාස්ටිං නැහැ කියන්නේ අඩුම මේක විනාඩි 10ක් 15ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මම නම් රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. මේක ළමයි බ්ලෂර් පැලට් එකක්. මම ඇත්තටම මේක රෙකමෙන්ඩ් කරනවා. මම මේක පාවිච්චි කරලා තියෙනවා. මේක හොඳයි. මේක ලිප් බාම් එකක්. ඉතින් ඇත්තටම මම මේක රෙකමෙන්ඩ් කරනවා. ඒ කියන්නේ අපේ ලිප්ස් වල තෙතමන එහෙම රඳව ගන්නවා. ඉතින් මේකත් හොඳයි. මේක මම මල්ලිට ඕඩර් කරපු ලිප් බාම් එකක්. ඉතින් මේකත් හොඳයි. මේක අයි ෂැඩෝ පැලට් එකක්. මේකේ කලර්ස් මේ හැමදේම හොඳයි. මම මේකත් පාවිච්චි කරලා තියෙනවා. මම one time මේකප් එකක් දාලා තියෙනවා මේවා පාවිච්චි කරලා. ඉතින් මේකත් හොඳයි. මේක ළමයි nail stickers. ඉතින් මේකත් හොඳයි. මේක ළමයි toe nails set එකක්. මේකත් ඇත්තටම හොඳයි. මේක ළමයි contour and highlighter stick එකක්. මේක නම් මම ළමයි recommend කරන්නේ නැහැ. මේක ගන්න එපා අපරාධ. ඒක වැඩක් නැහැ. මේ ළඟට තියෙන්නේ kajal, ඒ වගේම තමයි eyebrow pencil, වගේම acne needles. මේව නම් ඇත්තටම හොඳයි. ප්‍රශ්නයක් නැහැ. මේක ළමයි cake smooth එකක්. මේක ගැන මම ඔයාලට ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්නම්. ඊට අමතරව මේ තියෙන ළමයි dog harness එකක්. ඒ වගේම තමයි මේක microfiber pet towel එකක්. ඉතින් මේ ටික නම් අපේ බබාට ගත්තේ. ඒවත් හොඳයි. හැබැයි pet towel එක චුට්ටක් පොඩි. ඒ ඇරෙන්න dog harness එකත් ළමයි චුට්ටක් ශක්තිමත් බවෙන් අඩුයි. ඒ කියන්නේ ඒකත් ටිකක් ලොකු බවයකට ගැලපෙන්නේ නැහැ. ඒ ඇරෙන එක හොඳයි. ඉතින් තෙමු බඩු ගැන මගේ honest review එක කිව්වොත් අර perfume stick එක contour stick එක එහෙම ඇරෙන. අනිත් මම ගත්තු බඩු ඇත්තටම ගොඩක් හොඳ තත්ත්වයේ තිබුණා. ඉතින් ඔයාලට මට දෙන්න තියෙන advice එක තමයි ඔයගොල්ලෝ තෙමු එකෙන් shopping කරනවා නම් හොඳ sale කෙනෙක්ගෙන් බලලා ගන්න. ගොඩක් විකිණිලා තියෙන ඒ වගේම කස්ටමර්ලගේ හොඳ reviews තියෙන sale කෙනෙක් බලලා එයාගෙන් product මිලදී ගත්තොත් ඔයාලට අර නරකයි කියන හොඳ නැහැයි කියන product ලැබෙන්න තියෙන අවස්ථාව අඩුයි. ඉතින් ඒ හින්දා හොඳට බලලා තෙමු එකේ බඩු order කරගන්න. ඉතින් එතකොට ඔයගලන්ට ගොඩක් හොඳ quality products මිලදී ගන්න පුළුවන්. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඉතින් ආයි ඔයගලන්ට මම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් එතකන් ඔයාලා හැමෝටම බුදු සරණයි ගිහින් එන්න.